අයිබෝ දවසක් කියලා ඉතින් හැමෝම අද සාදරෙන් ආදරෙන් අපි YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම අද නම් ආවේ අනාගතයේ ඇති වෙන්න යන විපතක් ගැන ඕගොල්ලොන්ට කියන්න. ඉතින් මොකද්ද? ඔව් ඒ තමයි එල් නිනෝ කියන්නේ. ඉතින් මේ එල් නිනෝ කියන්නේ මොකද්ද? මේකෙන් ඇති වෙන පීඩාව මොකද්ද? ඉතින් එන්න දැනවත් තා දැනගන්නත් නොදන්න දැනගන්නට තමයි මේ වීඩියෝ එක. ඉතින් මේ ටෙක් ඇන් ලර්න් කියලා කියන්නේ ලෝකයේ දේශගුණයට විශාල බලපෑමක් ඇති කරන ස්වාභාවික කාලගුණක සංසිද්ධියක්. මේ ප්‍රධාන වශයෙන් පැසිෆික් සාගරයේ මධ්‍යම හා නැගෙනහිර ප්‍රදේශවල මුහුදු ජල උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහළ යාම නිසා ඇති වෙනවා. මෙම උෂ්ණත්ව වෙනස නිසා වායුගෝලය හා සාගරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන අතර එහි බලපෑම ලෝකයේ බොහෝ රටවලට දැනෙනවා. එල් නීනෝ යන නාමය ස්පාඤ්ඤ භාෂාවෙන් පැමිණ ඇති අතර එහි අර්ථය කුඩා පිරිමි දරුවා යන්නයි. දකුණු ඇමරිකාවේ දීවරයන් මෙම සංසිද්ධිය පළමුව නිරීක්ෂණය කළ බව සැලකෙනවා. සාමාන්‍ය තත්ත්වයන් යටතේ පැසිෆික් සාගරය හරහා හමන වෙළඳ සුළං උණුසුම් ජලය බටහිර දෙසට තල්ලු කරනවා. එහෙත් එල් නිනෝ තත්ත්වයකදී එම සුළං දුර්වල වන අතර උණුසුම් ජලය නැගෙනහිර දෙසට ගමන් කරනවා. එමගින් මුහුදු මඩපිත උෂ්ණත්වය ඉහළ යන අතර වර්ෂාපත රටාවන් හා සුළං පද්ධතිද වෙනස් වෙනවා. එල් නිනෝ තත්ත්වය ඇති වූ විට ඇතැම් රටවල අධික වර්ෂාව හා ගංගාදුර තත්ත්වයන් ඇතිවන අතර තවත් රටවල දැඩි නියගයක් හටගන්නවා. දකුණු ඇමරිකාවේ සමහර ප්‍රදේශවලට අධික වැසි ලැබෙන අතර ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ ආසියාවේ ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව අඩු වෙන්න පුළුවන්. මේ හේතුවෙන් කෘෂි කාර්මික කටයුතු, ජල සම්පත් සහ ආහාර නිෂ්පාදනය කෙරෙහි බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල වනාන්තර ගිනි ගැනීම් වැඩි වීම, ජල හිඟය සහ පරිසර පද්ධතිවල වෙනස්කම්ද වාර්තා වෙනවා. එල් නිනෝ තත්ත්වය ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය తాවකාලිකව ඉහළ නැංවීමට හේතු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවටද එල් නිනෝ තත්ත්වයේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඇතැම් කාලවලදී උෂ්ණත්වය වැඩි වීම, වැසි රටාවන් වෙනස් වීම සහ වේලි කාල සීමා දිගු වීම දක්නට ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගොවිතැනට මේ සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. වී වගාව, එළවලු වගාව සහ පළතුරු වගාව සඳහා අවශ්‍ය ජලයේ ප්‍රමාණවත් ලෙස ලැබීමෙන් අස්වැන්න අඩු වෙන්න පුළුවන්. ජල විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජල මට්ටම පහළ යාම නිසා විදුලි සැපයීමටද බලපෑම් ඇති වෙන්න පුළුවන්. එමෙන්ම අධික උෂ්ණත්වය මිනිස් සෞඛ්‍යයට අතිකර වේ හැකි අතර තෙහෙට්ටුව, විජලනය සහ උෂ්ණත්වය සම්බන්ධ රෝග වැඩි වෙන්න පුළුවන්. විද්‍යාඥයන් එල් නිනෝ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකා, සාගර බෝයාවන් සහ කාලගුණ මධ්‍යස්ථාන භාවිතා කරනවා. මුහුදු ජල උෂ්ණත්වය, සුළං වේගය සහ වායු පීඩනය වැනි දත්ත විශ්ලේෂණය කරමින් අනාගත තත්ත්වයන් පිළිබඳ අනාවැකිද ලබා දෙනවා. ඉතින් කොහොමද අද වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් පාරකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් පාරක් දීලා අපිට පුංචි සප්පයක් දෙන්න කියලා අපි සාදරයෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි මේ කෙටි වීඩියෝ එක ඔයගොල්ලෝ හොඳින් නරඹුවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් පාරක් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් වීඩියෝ එකක් හම්බෙනකම් අපි ගිහින් එන්න හැමෝටම සුබම සුබ දවසක් වේවා.